දෙමටමල් විහාරයට බටහිරින් මෑතකදී ගොඩනගන ලද නව විහාර මන්දිරය ගොඩනගා ඇත්තේ පැරණි උපෝසථාගාරයේ නටබුන් මත බව සිදු කරනු ලැබූ පුරාවිද්‍යා කැණීම් වලින් තහවුරු වී තිබේ. මීටර් 21ක් දිග, මීටර් 15ක් පමණ පළල, සෙන්ටිමීටර් 80ක් පමණ උස වේදිකාවක් මත පිහිට වූ ගල් කණු 24ක් මත මහල් කීපයකින් යුත් උපෝසථාගාරයක් තිබී ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ නිගමනය වී තිබේ. ඉහළ මහල් වලට පිවිසෙන දැවයෙන් කළ පියගැට පෙළක් සවිකොට තිබූ ගල් පුවරු සොයාගෙන තිබේ. ඉහළ මහල විශාල ගල් කුළුණු මත දැවයෙන් නිමකොට තිබෙන්නට ඇත. දෙමටමල් විහාර භූමි පරිශ්‍රය කැණීමෙන් සොයාගෙන ඇති තවත් වැදගත් අංගයකි මෙම ගඩොලින් ඉදිකරනු ලැබූ බෝධිමාලකය හෙවත් බෝධිගරය. මෙම බෝධිමාලකයට පිවිසීමට පඩිපෙල් 3ක් ඉදිකර තිබී ඇත. සම චතුරස්‍රාකාර වැලි මළුවක් වටා ගඩොල් බැම්මක්ද, එම වැලි මළුව මැද තවත් බැම්මකින් වට කළ මළුවක්ද, එම මළුවේ සම චතුරස්‍රාකාර ගඩොල් ඇතුරුමක්ද මැද වටකුරු බැම්මක්ද තිබී ඇත. පහළ වැලි මළුවෙන් ඉහළ මළුවලට පිවිසුම් මාර්ග තිබී නැත. මැද මළුවේ තිබී කිසියම් වාචනයක් තැබීමට හැකිවන පරිදි සකස් කළ බහිරව රූපයක් හා බොරතම් කැටයම් කළ ගණකයක් හමු වී ඇත. මැද මළුව මධ්‍ය කැණීමේදී විශාල භාජනයක් හමු වී තිබේ. එය බෝධි අංකුරේ රෝපණය කළ භාජනය හෝ බෝධියේ වැඩීම සීමා කිරීමට යෙදූ උපක්‍රමයක්ද විය හැකිය. දාගෙබහා බෝධිගරයට නිතිත දිසින් සෙන්ටිමීටර් 85ක් පමණ උස පාදමක් මත පිළිමගේ ඉදිකර තිබෙන ආකාරයක් දක්නට ලැබේ. මෙය ගර්භගෘහයකින් හා ඉදිරි ගෘහයකින් සමන්විත වේ. නැගෙනහිරින් පළල දොරටුවක්ද උතුරින් ඊට වඩා තරමක් කුඩා දොරටුවකින්ද යුක්ත වේ. පුරාවිද්‍යාත්මක කැණීම් වලින් මතු කර ගන්නා ලද නෂ්ටාවශේෂ අතර විශාල ගල් කුළුණක්ද, කණුමුල් පිහිටි තැන් හා පැතලි ඔළු ආදියද අනුව ගොඩනැගිල්ලේ උස හැඩය ආදිය නිර්ණය කොට අලුතින් පිළිමගයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගොඩනගා ඇත. මේ අතීතයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කොට තිබුණු බවට සාධකයක් ලෙස මෙහි තිබෙන ශෛලමය පద్මාසනය දැක්විය හැකිය. නමුත් බුද්ධ ප්‍රතිමාවක් හමු වී නොමැත. නේවාසික භික්ෂූන් වහන්සේලාට වැඩ වාසය කිරීම සඳහා පහත මළුවේ විහාර පරිශ්‍රයේ මැද පංචාවාස පිහිටි චතුරස්‍රාකාර උස් බිම වටා පහළ මට්ටමේ භික්ෂු ආවාස කුටි 44ක් තිබී ඇත. ඉහත් කැණීම් වලින් තොරතුරු හෙළිව ඇත්තේ කුටි 11ක පමණි. මෙම සියලුම කුටි පංචාවාස පිහිටි මධ්‍ය චතුරස්‍රයට මූණලා ඉදිකොට තිබේ. දෙමටමල් විහාර භූමියේ දක්නට ලැබෙන සුවිශේෂිතම අංගයක් ලෙස මුරගල හැඳින්විය හැකිය. මෙවන් වූ මුරගලක් ලංකාවේ කිසිම ස්ථානයක දක්නට නොලැබේ. මෙහි නාරජුගේ හා නාගිනියකගේ යැයි සැලකිය හැකි රූප කැටයම් කොට ඇති අතර ගැහැණු රුවක් හා පිරිමි රුවක් එක්ව සෑදුණු ලංකාවේ ඇති එකම මුරගල මේ බව පුරාවිද්‍යාඥයන්ගේ මතය වී ඇත. මෙම මුරගලේ මකර තොරණ යට තිවංක ලෙස නාරජු දක්වා ඇත. නාරජුගේ හිස වටා නයි පෙන 7ක් මෙන්ම උර පළඳනා කුණ්ඩලාභරණ, ශීර්ෂ පළඳනා ආදියෙන් පරිපූර්ණය. සුන්දර කෙත්‍යාය පිසහමායන මදනලින් සැනහෙන සැදැහැති සිත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔදවඩන දෙමටමල් විහාර භූමිය වැඳ පුදාගත් අප මේ පිම්බිමින් සමුගන්නේ මෙවැනිම වූ ඓතිහාසික පුදබිමක් කරා පියනැගීමටයි. ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය ප්‍රෞඩත්වය විදහාපාන එක්තරා සුවිශේෂී
අංගයක් තමයි මේ අපේ බෞද්ධ කලා නිර්මාණ කියන්නේ. මේ බෞද්ධ කලා නිර්මාණ ගත්තම අපි දන්නවා මේවා අපිට ලංකාවට එන්නේ දුමින්දා ගමනෙන් පස්සේ. ඒ කියන්නේ සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩවීමෙන් පස්සේ. ඉතින් අද අපි අපගේ මොනරාගල නැත්තං ඌව පලාතේ මොනරාගල දිස්ත්‍රික්කය තුළ සංචාරය දී අපි ඇවිල තියෙන්නේ ඒ වගේ සුවිශේෂී වූ කලා නිර්මාණ බෞද්ධ උරුමය විදහාපාන ස්ථානය. ඉතිං වැඩි කතා නැතුව අපි අද දවසේ අපගේ වැඩසටහන් සමඟ එකතුයෝ.